ආයිබෝවන් යාළුවෝ හැමෝටම ඔයා අලුතින් ගෙයක් හදනවා නම් හෝ අලුත් ඉඩමකට ලයිට් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. අද මම ඔයාලට කියලා දෙන්නේ විදුලි බල මණ්ඩලයෙන් එහෙමත් නැත්නම් CEB හෝ ලෙකෝ ආයතනයෙන් පියවරෙන් පියවර නිවැරදිව විදුලිය ලබා ගන්නේ කොහොමද කියලා. අවශ්‍ය මූලික ලියකියවිලි The paperwork. මුලින්ම බලමු අපිට ඕන කරන ලියකියවිලි මොනවද කියලා. මේවා කලින්ම ලෑස්ති කරගත්තොත් ඔයාගේ කාලේ ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. අයදුම්පත අදාළ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් ලබා ගන්න. අයිතිය තහවුරු කිරීම. ඔප්පුවේ පිටපතක්. හැඳුනුම්පත NIC පිටපතක්. අනුමත සැලසුම. නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කළ නිවාස සැලසුම. වීදි රේඛා සහතිකය ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට්. ග්‍රාම නිලධාරී සහතිකය. වයරින් සහතිකය සහ පරීක්ෂාව. ලියකියවිලි ලෑස්ති කරගන්න ගමන්ම ඔයාගේ ගෙදර වයරින් වැඩ ටික ඉවර කරන්න ඕනේ. මෙන්න මෙතනදී වැදගත්මදී තමයි වයරින් ටෙස්ට් රිපෝට් එක. මේක ලබා ගන්න ඕනේ රජයේ ලියාපදිංචි වයර්මන් කෙනෙක්ගෙන් විතරයි. කී පොයින්ට්. මීටර් බෝඩ් එක පාරට පෙනෙන විදිහට සවි කරන්න. අනිවාර්යෙන්ම නිවැරදිව ඒර්ත් එක ගසා තිබිය යුතුයි. අයදුම් පත ඉදිරිපත් කිරීම. ඇප්ලිකේෂන් ප්‍රෝසෙස්. දැන් ඔයාට පුළුවන් මේ ඔක්කොම ලියකියවිලි අරන් විදුලි බල මණ්ඩලයේ කාර්යාලයට ගිහින් අයදුම් පත බාර දෙන්න. එතනදි පොඩි ගාස්තුවක් ඇප්ලිකේෂන් ෆී ගෙවන්න වෙයි. ක්ෂේත්‍ර පරීක්ෂාව ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන්. ඊට පස්සේ සතියක් හෝ දෙකක් ඇතුළත විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් ඔයාගේ ඉඩමට එනවා. ඔහු බලන්නේ ප්‍රධාන විදුලි කණුවේ ඉඳන් ඔයාගේ මීටරේට තියෙන දුර සහ පද්ධතියේ ආරක්ෂාව ගැනයි. මේ පරීක්ෂාවෙන් පස්සේ ඔයාට ඇස්තමේන්තුව එස්ටිමේට් ලැබෙනවා. මුදල් ගෙවීම සහ මීටරය සවි කිරීම ෆයිනල් ස්ටෙප්ස්. එස්ටිමේට් එක ලැබුණාම ඒ අදාළ මුදල ගෙවන්න ඕනේ. සල්ලි ගෙවලා රිසිට් එක ගත්තම දින කිහිපයක් ඇතුළත කණ්ඩායමක් ඇවිත් ඔයාගේ ගෙදරට මීටරය සවි කරලා විදුලිය ලබා දෙනවා. විශේෂ උපදෙස් Pro tips for viewers. මතක තියාගන්න ඔයා AC පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් 18000ක් BTU වගේ ප්ලෑන් කරන වෙලාවෙම ඒ ගැන වයර්මන්ට කියන්න. එතකොට ඔහුට පුළුවන් ඒකට අවශ්‍ය විදිහට වයරින් එක සහ ලෝඩ් එක ප්ලෑන් කරන්න. ඔයාලට මේ සම්බන්ධව තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තාක්ෂණික දැනුම තියෙන වීඩියෝ බලන්න SL Skill Master සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔයාලගේ SL Skill Master. ජය වේවා!